හායි සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මම කොහොමද කිරි මාළු හදාගන්නේ කියලා. එහෙනම් එන්නකෝ අපි ඉක්මනට මෙම වීඩියෝ එකට. මම ගන්නවා ඉස්සෙල්ලා මෙතන අබ සුදු ලුණු එනසල් කුරුඳු ඉඟුරු. මෙන්න මේ ටික ඉස්සෙල්ලා මම කරන්නේ හොඳට බ්ලෙන්ඩර් කරගන්න එක. ඊට පස්සේ මං හොදගත්ත මාළු වලට මේ මිශ්‍රණය දා ගන්නවා. ඊට පස්සේ මේකටම 3-5 කුඩු කහ කුඩු ඒ වගේම මිරිස් කුඩු චුට්ටකුත් දා ගන්නවා. ගොඩාක් වැඩියෙන් දාගන්න නැහැ. ඊට පස්සේ මම දා ගන්නවා ගොරක පේස්ට් එක. ඊට පස්සේ මම කරන්නේ මේක හොඳට මාළු එකේ මිශ්‍ර කර ගන්නවා. මේ විදිහට හොඳට මාළු ටිකේ පහේ ටික අත ගාගෙන ටික වෙලාවක් තියා ගන්න ඕනේ. මෙහෙම අනාගත්ත මාළු එකට මම මෙතන කිරි එකතු කර ගන්නවා. මම ඉස්සෙල්ලාම මිටි කිරි ටික පැත්තකින් තියලා දිය කිරි ටික තමයි මේ මාළු එකට දාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතන හදාගෙන තියෙනවා තක්කාලි, බීලුණු, කරපිංචා, රම්පේ සහ අමු මිරිස්. ඊට පස්සේ මේ ඔක්කොම අර මාළු එකටම දාලා ඊළඟට යන්නේ මාළු එක ලිපෙන් තියාගන්න. ඒකට මම මුලින්ම කරන්නේ මගේ මාළු එක හදාගන්න ඇතිලිය ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා රත් කරගන්න එක. තෙල් ටික රත් වුණාට පස්සේ මම මගේ මාළු එක ඒකට දා ගන්නවා. ඊළඟට මේක හොඳට තැම්බෙනකන් තියා ගන්නවා. ටික වෙලාවකට පස්සේ කිරි එක නන්නවනේ. එතකොට දැන් අපි කිරි එක කැටි ගහෙන්නේ නැති වෙන්න හැඳගා ගන්න ඕනේ. හරිම පරිස්සමෙන්. ඒ මොකද මාළු කෑලි කඩා ගත්තොත් එහෙම මේක හොද්දට දිය වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මාළු ටික කඩා ගන්න නැතුව හරිම පරිස්සමෙන් තමයි හැඳගා ගන්නේ. ඊළඟට මම මෙතනදී දාගන්නවා මගේ රස අනුව ලුණු ටිකක්. ඊට පස්සේ ආපහු මේක හොඳට දිය කරගන්නවා. මගේ මාළු එක දැන් හොඳට තැම්බිලා තියෙන හින්දා දිය කිරි ටිකක් හිඳිලා තියෙන හින්දා මෙතනදී මම එකතු කරගන්නවා. මම කලින් අයින් කරලා තියාගත්ත මිටි කිරි ටික. ඊට පස්සේ ආපහු මේක හොඳට කලවම් කරගන්නවා. මාළු එකට මිටි කිරි දැම්මට පස්සේ ගොඩාක් වෙලා අපි තියාගන්නේ නැහැ. කිරි ටික හොඳට පැහුනට පස්සේ අපි මේක බා ගන්නවා. බා ගන්න ලං වෙද්දි වගේ මම මෙතනදී එකතු කරන්නේ දෙහි ටිකක්. ඔන්න ඔය විදිහට කිරි ටික එකතු කරලා ටික වෙලාවක් ගියාට පස්සේ ඒක කැටි ගහින නොදී අපි පරිස්සමෙන් මේක හැදිගා ගන්න ඕනේ. ඔන්න ඉතින් මගේ මාළු එක හැදිලා ඉවරයි. කිරි මාළු කියන්නේ ගොඩාක් රස කෑමක්. චූටි දරුවන්වත් ගොඩක් ගුණයිනේ. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ විදිහට කොහොමද රසයිද කියලා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මටත් ලයික් එකක් දාන්න. ඔයගලන්ට පුළුවන් මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන ක්ලික් කරලා තියාගත්තොත් මෙන්න මේ විදිහට මම කොහොමද කෑම හදන්නේ කියලා ඔයාලට බලන්න. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.